ගැලරිය විචාරශීලී පුරවැසියන් ඕනෑ කර තිබේ. අයිබෝන් අයිබන් රනිල් දැන් ගැලරිය විචාරශීලී පුරවැසියන් ඕනෑ කර තිබේ. රාජ්‍ය සේවකයෙක්ද මේ වෙද්දි මේ රටේ උන්නතිය වෙනුවෙන් මේ රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් මේ රට ශක්තිමත් කරන්න ඔබේ ශ්‍රමය කැපවීම අදහස් එකතු කරන රාජ්‍ය සේවකයෙක් නම් ඔබ මේ අසාධාරණයට යම් වෙලාවක මුහුණ දෙලා ඇති. අපි අද කතා කරන්නේ රාජ්‍ය සේවය ඇතුළේ තියෙනවා දුෂ්කර සේවය කියලා කැලලක්. මාරු ප්‍රතිපත්තිය කියලා කැලලක්. මේ වගේ ක්‍රම ගොඩක් ගැන කතා වෙනවා. මදුශංක ඉස්සර රාජ්‍ය සේවයට යන කෙනෙක් කියන්නේ ආඩම්බරයක්. පවුලට ආඩම්බරයක්, ගමට ආඩම්බරයක්, රටට ආඩම්බරයක්. රාජ්‍ය සේවයට ඇතුළත් වෙනවා කියන එක මාර දෙයක්. එහෙම කියලා තමයි හිතුවේ. හැබැයි අද රාජ්‍ය සේවයට යන මිනිස්සයා ඒ පඩියත් එක්ක ගන්නකොට පෞද්ගලිකාංශයේ මේ වෙන විට ගන්න වැඩුවත් එක්ක ගන්නකොට ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. ඔය රාජ්‍ය සේවයේ ආරම්භය ගැන ටිකක් අපි කතා කළොත් එහෙම ඔය ඉංග්‍රීසීන් අපේ රට පාලනය කරන කාලේ ලංකාවේ ධනවත් මධ්‍යම පන්තියක් හිටියා. මේ ධනවත් මධ්‍යම පන්තිය තමන්ගේ දරුවෝ විදේශ රටවල් වලට අධ්‍යාපනය ලබන්න යවන. ඔවුන් අධ්‍යාපනය හදාarලා ගොඩක් වෙලාවට නීතිය, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, ප්‍රජාතන්ත්‍රවාදය මේ වගේ මාතෘකා පිළිබඳ ඉතිහාසය වගේ මාතෘකා පිළිබඳව ඉගෙනගෙන ලංකාවට ආවා. ඒ අය ඔය මුලින්ම නිදහස් සටනට නායකත්වය දෙන්න එහෙම එකතු වෙන හේතුව තමයි ඔවුන්ට සිවිල් සේවයට බැඳෙන්න අවස්ථාවක් නැහැ. ඉංග්‍රීසි නිලධාරීන් තමයි මේ වගේ හිටියේ. ඒකට ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ඉල්ලීම් විදියට තිබුණේ අපිට සිවිල් සේවාවට එන්න දෙන්න. ඔන්න ඔය කතන්දරේ නිකන් ඔළුවේ තියාගන්නකෝ. එහෙම පටන් ගත්ත රාජ්‍ය සේවය. රාජ්‍ය සේවයට දේශීය ජනතාව එකතු වීම, අපේ රටේ විවිධ පුද්ගලයන් ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරනවා කියන එක ගැම්මක් වීම. ඒක තමයි රාජ්‍ය සේවය මේ තරම් නැගලා යන්න හේතුව. අපේ කොල්ල දිසාපති, අපේ කොල්ල ප්‍රාදේශීය ලේකම්, එහෙම තමයි පස්සේ කාලේ කතා වුණේ. අපේ කොල්ල ක්ලාක් කියන්නේ සීසී මහත්තයා ප්‍රධාන ලිපිකරු කියන්නේ. ඒ කාලේ හරි ගැම්මක් වුණාට පහු කාලෙක රාජ්‍ය සේවයට මොකද්ද සිද්ධ වුනේ? ඒක මං කියනවා මේ වෙනකොට ගොඩක් අයට හිංසනයක් බවට පත් වෙලා දිනවා මේ රාජ්‍ය සේවයේ සමහර නොමනා ප්‍රතිපත්ති. දැන් ලංකාවේ රාජ්‍ය සේවය ඇතුළේ තියෙනවා අපි ගත්තොත් එහෙම ගුරුවරයෙක් නම් ගුරුපත් වීම දෙනවා. උපාධිය හදාarලා ඒ අවශ්‍ය සුදුසුකම් ටික සපුරුවට පස්සේ එයාට හම්බ වෙනවා ගුරුපත් වීමක්. එහෙම නැත්නම් හෙදපත් වීමක්. එහෙම නැත්නම් වෛද්‍ය වෘත්තියපත් වීමක්. ඔන්න රාජ්‍ය සේවයට ඔබ අනියුක්ත කරා. හරි. ඔක ගන්නත් දේශපාලඥයෝ පස්සේ ගියා. ඔබත් යන්නේ නැති මේ සුදුසුකම් ටික හදාගන්න නෙවෙයි. ඔක්කොම හදාගෙන ඉවරලා අනේ සර් මේ සැරේ මට ජොබ් එකක් දෙන්න. ඔකට ඔබ ගියා. එහෙම ගියාට පස්සේ ඔබට හම්බ වෙනවා ජොබ් එක. හැබැයි ජොබ් එක හම්බෙන්නේ අනුරාධපුරයේ මිනිස්සුන්ට කොළඹ. හරි. නුවරඑළිය මිනිස්සයාට පොළොන්නරුව හොස්පිටල් එක. හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම යාපනයේ මිනිස්සයා මේ නැගෙනහිර පළාතේ පුදුගන්නේ. මේක නෙමෙයි දුන්නේ. සමහර කීප දෙනෙක් දේශපාලන හිතවත්කමක් එහෙම තිබුණා නම් තමන්ගේ දිස්ත්‍රික්කය ඇතුලේ හම්බෙන්නේ නැති. ටිකක් දුෂ්කර පාසලක් එහෙම නැත්නම් රෝහලක්. මේ බහුතරයකට සිද්ධ වුණේ මේ වැඩේ. මං අහන්නේ රනිල් තවදුරටත් අපේ රටේ දුෂ්කර සේවය කියලා එකක් අවශ්‍යයි. ඉස්සර ටීචර් කෙනකින් හරි සර් කෙනෙක් හරි ඒ කියන්නේ මේ තාම අලුත නාම්බර වයස අපි කතාවට කියන්නේ ඇහුවාම කියන්නේ දුෂ්කර සේවය අනිවාර්යෙන් කරන්න ඕනේ. රාජ්‍ය සේවය තිබුණාම දුෂ්කර ඉඳලම තියෙන්න ඕනේ. එහෙම ගැම්මට කියනවා. කැම්පස් එකේ රැග්ගුන් නැත්තම් හරි නෑ වගේ කියලා ගැම්මට කියනවා. හැබැයි Taman හරි කටුක වේදනාව විඳිනවා. මේක නිකන් අර තියෙන ලැජ්ජාව වහගන්න කියනවා. දුෂ්කර කරන්න ඕනේ. රැග්ගික විඳින්න ඕනේ. ඔන්න වගේ කතාවක් තමයි රාජ්‍ය සේවය තුළ තියෙන්නේ. ඇත්තටම විඳිනවා. කියාලා හිතාගෙන විඳවනවා. සමහර දේවල් තියෙනවා සාරඵලය ගන්න නම් සාරඵලය දෙන්නත් ඕනේ. මුං වපුරලා තල ගන්න බෑනේ. මුං වපුරලා මුං ගන්න පුළුවන්. තල වපුරලා තල ගන්න පුළුවන්. දැන් ලංකාවේ රාජ්‍ය සේවයට කෙනෙක් ඇතුළත් වෙනකොට විශ්වවිද්‍යාල ජීවිතය ගැන ඔබට අත්දැකීම් ඇති. ලංකාවේ අධ්‍යාපනය මුලින් ඉඳන් විශ්වවිද්‍යාලයෙන් එළියට එනකන් සුන්දර එකක් නෙවෙයිනේ. අප්‍රමිත කැපකිරීම, අපරිමිත කැපකිරීම, අපරිමිත කටුකෑම, දුක් විඳීම මේ හැමදේම අවසාන ප්‍රතිඵලය තමයි ඔබ ලබා ගන්න අධ්‍යාපනික ජයග්‍රහණය. එතකොට උපාධිය අතට ගන්නකොට සාමාන්‍යයෙන් අවුරුදු 30 කිට්ටු කරලා අවුරුදු 30 කිට්ටු කරලා. දෙයි හාමුදුරුවනේ වෙන රටවල් වල අවුරුදු 30 වෙනකොට මිනිස්සු තමන්ගේ වාහනයක් පදිනවා. තමන්ගේ කියලා වෘත්තියක් කරනවා. පශ්චාත් උපාධියකුත් කරලා පවුලේ දරුවෝ කීප දෙනෙකුත් ඉන්නවා. හරි. දැන් ලංකාවේ විවිධ වෘත්තීන් වලට විවිධ සීමාවන් තියෙනවා. සමහර වෘත්තීන් තියෙනවා ඒ වෘත්තීය අධ්‍යාපනය ලබන කාලේ විවාහ වෙන්න බෑ. එතකොට ඔන්න පළවෙනියට පත්වීම හම්බෙනකොට තමයි විවාහ වෙන්න පුළුවන්. අපි හිතමුකෝ අම්පාරේ කෙනෙක්ට කොළඹ ජොබ් එකක් හම්බ වෙනවා. අම්පාරේ මිනිස්සුන්ගේ නෑදෑයෝ ගොඩක් වෙලාවට කොළඹ නැහැ. එතකොට කුලී කාමරයක කුලී ගෙදරක නතර වෙන්න වෙනවා. තමන්ගේ දෙමව්පියෝ
බලන්න යන්න කාලෙකින් තමයි නිවාඩුවක් හම්බෙන්නේ. නිවාඩුවක් තිබුණා තියන්න බෑ නේ දුර ගෙවන්න දවස් දෙකක්වත් යනවා. ඉතින් මෙහෙම අපහසුතාව මැද්දේ එහෙම නැත්නම් විවාහ වෙලා තමන්ගේ දරුවෝ ඉන්නේ අම්මා තාත්තා ළඟ, හස්බන්ඩ් වැඩ කරන්නේ තව තැනක. එතකොට දරුවන්ගේ පාසල් වැඩ කටයුතු කරගන්න විදිහක් නෑ. දරුවෝ ඉන්න තැනට වෙනම මිනිස්සෙක් කුලියට අරගෙන දරුවෝ බලා ගන්න නැණී කෙනෙක්ව දාන්න ඕනේ. එතකොට තව ඇති වෙන සමාජ ප්‍රශ්න. කාන්තාවක් සහ පිරිමියෙක් දෙපැත්තක ඉන්නවා කියලා කියන්නේ විවාහ වෙච්ච තැන්වල සමහර වෙලට වෙන සම්බන්ධකමක් පටන් ගන්න වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එහෙම ඒක මේ සමාජ ක්‍රමය ඇතුළේ එහෙම වෙන්න පුළුවන්. ඉතින් මිනිස්සු රස්සාවකට ගිහින් ජීවිතේ නැති කරගෙන ඉතින් මදුසාක දැන් මේක මේ රාජ්‍ය සේවයේ ඉහළ ප්‍රමුඛ පෙළ නිලධාරීන් කොහොම ඇයි මෙහෙම ප්‍රතිපත්ති හැදුවේ ඇයි මෙහෙම මිනිසුන්ට හිංසාකාරී දේවල් හැදුවේ කියලා නෑ ඕගොල්ලෝ එහෙම කියන්නේ කොළඹට කිරි ගමට කැක්කලිනේ මේ ගමේ මිනිස්සු ඉගෙන ගන්න ඕනේ නැද්ද ගමේ මිනිස්සු සුසුකම් සහිත අපි කියනවා වෛද්‍යවරුන්ගේ සේවය ගුරුවරුන්ගේ සේවය ලබන්න ඕනේ නැද්ද ඔබ කල්පනා කරේ නැද්ද ගමේ ඉගෙන ගත්ත ළමයා ඉහිලා කොළඹට ඔබ ගිහින් දැම්මනේ ගමේ මිනිස්සුන්ට දුකක් දීලා දුෂ්කර සේවයට ගිහලා කොළඹට දැම්මනේ ගාල්ලට දැම්මනේ මාකට දැම්මනේ අම්පාරේ මිනිස්සුන්ට නුවරට දැම්මනේ ඇයි ගමේ පිරිසක් හදන්න බැරි වුනේ ඔබ ඒ ගැන හිතලා බලලා තියෙනවද සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳව ගත්තම අපි දන්නවා එක එක දිස්ත්‍රික්ක වලට කෝටා එකක් තියෙනවා මේක නර්සිං වල වෙන්න පුළුවන් ගුරුපත් වීම දෙනකොට වෙන්න පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් ඒ ලෙවල් වලටත් තියෙනවනේ ඒ ලෙවල් වලටත් තියෙනවනේ ඇත්ත කතාව ඉතින් මෙහෙම තියෙනකොට ඒ ප්‍රදේශයේ අපි කියන්නේ යම්කිසි දුෂ්කරතාවක් දෙන්න තමන්ට තමන්ගේ ගෙදර ඉඳලා යතුරු පැදියක වෙන්න පුළුවන් බස් එකක වෙන්න පුළුවන් ගිහින් එන්න පුළුවන් දුරක රස්සාවක් දෙන්න මේ මිනිස්සු සන්තෝෂයිනේ මට මගේ දරුවා ඉන්නේ පොළොන්නරුවේ මම වැඩ කරන්නේ කොළඹ මම මගේ දරුවා මම හිතන්නේ මම වෛද්‍යවරයෙක් කියලා මම එහෙම නැත්නම් හෙද නිලධාරියක් කියලා මගේ දරුවා ගෙදර තට්ට තනියම දෙමව්පියොත් එක්ක දුක් විඳිනකොට මම මගේ පූර්ණ කැපකිරීම කරයිද තමන්ගේ රස්සාවෙන් හස්බන්ඩ් ඉන්නේ එක තැනක දරුවෝ ඉන්නේ එක තැනක මං ඉන්නේ එක තැනක ළමස්සාවක් කියලා ඔච්චර ඉගෙනගෙන හදාගත්ත දේවල් නිසා අද විඳවන තත්ත්වයට පත් වෙලා තියෙනවා දැන් මම සරල උදාහරණයක් කියන්නම් රනිල් උදේට අපි මහව කෝච්චිය ගත්තොත් මහව ඉඳන් කොළඹට එන කෝච්චිය මහව ඉඳන් කුරුණෑගල ස්ටේෂන් එකට එනකොට කට කපලා මේක ගිහින් බලන්න මේ අපි කියනවට නෙමෙයි. ඔබට මේ අද්දේකේ මේති අනේ දෙයි හාමුදුරුවනේ ලියන්න. යටින් මේකට කමෙන්ට් එකක් දාන්න. රාජ්‍ය සේවයේ ඉන්න අයට මම මේ කියන්නේ. මහව කෝච්චිය කුරුණෑගලට එනකොට දොරේ එල්ලිලා එන්නේ. පොල්ගහ වෙලට එනකොට ඒක ඩබල් ට්‍රිපල් වෙලා. කොහොම කොළඹට ඇවිල්ලා දෙමට ගොඩ ඉඳන් මරදාන ඉඳන් කොටුවින් ඉඳන් බහිනකම්ම අර මහව පැත්තෙන් ආව මිනිස්සු මේ පාරයාව අය රැකී රක්ෂා වලට කොළඹට ඇවිල්ලා. කමක් නැහැ කියමු. ඔබ දන්නවද ඒ වෙලාවටම කොළඹ ඉඳන් යන මහා පැත්තට කෝච්චිය, අනුරාධපුර පැත්තට, නුවර පැත්තට කෝච්චිය. එහෙම නැත්නම් ගාල්ල පැත්තට කෝච්චිය. ඒකෙත් ඒ විදිහට මෙල්ලගෙන යනවා ගාල්ලට හරි, මහවට හරි, මහනුවරට හරි. හරි. ඒ කියන්නේ මෙහෙම දෙපැත්තට මාරු වෙන එක විතරයි වෙලා තියෙන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඈත ඉන්න මහව මිනිස්සු කොළඹට ඇවිල්ලා කොළඹ ඉන්න මිනිස්සු තමන්ගේ රස්සාව කරන්න මහව පැත්තට එහෙම නැත්නම් වෙන පළාතකට වෙන දිස්ත්‍රික්කයකට මාරු වෙලා. ඔබට මතක නම් කොරෝනා වෙලාවේ කොළඹ මිනිස්සු හිටියේ නැහැ. මිනිස්සුන්ට රැකී ආරක්ෂාවලට එන්න අවශ්‍ය වුණේ නැහැ. මම බත්තර මුල්ලේ ඉඳලා විනාඩි 10න් පිටකොටුවට ගිහින් ඒ කාලේ. මේ අනවශ්‍ය තදවදයක් කොළඹ නගරය ඇතුළේ නිර්මාණය කරගෙන තියෙන්නේ. අපි අනවශ්‍ය මිනිස්සු පිරිසක් මේ නගරය ඇතුළට ගෙනාපු නිසා ඒ ට්‍රැෆික් එක වෙලාවේ පිච්චෙන තෙල් ටික මේ රටේ ජාතික ධනෙ මේ නැති වෙලා යන්නේ මේ පිච්චිලා යන්නේ අපේ රටේ සල්ලි. මේක මෙච්චර කල් කාටවත්ම නොතේරුණා වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. දැන් මේකට තර්ක ගේන්න පුළුවන්. ඕගොල්ලෝ මොනවද දන්නේ රාජ්‍ය සේවය ගැන මේ හැම කෙනාටම එකම විදියට ප්‍රතිලාභ දෙන්න කරන වැඩක්. එහෙම නැත්නම් උගතුන් බුද්ධිමතුන් මේ පළාත් වලට යන්නේ නැති වෙයි. එතකොට ඒ පැත්තේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නේ නැහැ. හැමෝටම එකම පුහුණුව දෙන්න හැමෝටම එක විදියට මේ රැකියාවේ තියෙන පහසුකම් ටික දෙන්න. එහෙම වුණොත් මිනිස්සු සන්තෝෂෙන් වැඩ කරයි. මගේ දරුවව ඈත ගමේ ඉස්කෝලේක මගේ ගමේ ඉස්කෝලේක තියලා මම කොළඹ නගරේ ඉස්කෝලේකට එහෙම නැත්නම් ගාල්ලේ මාතර හම්බන්තොට සූරියවේ ඉස්කෝලේකට ගියොත් හරි මට පුළුවන් ද මගේ දරුවට අකුරක් කියලා දෙන්න මට හම්බෙන්නේ නැතුව මම මගේ යුතුයකම හරියට කරයි කියලා අපිට හිතන්න පුළුවන්. අල්සංක දැන් ඉස්සර ඉංග්‍රීසි රජ කාලේ ක්‍රියාත්මක වුණු ආඥාපනත් සමහර තැන්වල අපි තාමත් ක්‍රියාත්මක කරනවා. ඒ කාලේ ප්‍රතිපත්ති වලට ගැලපෙන්න සමහර විට මේක මේ ගමට සිත සදන්න ඒ කාලේ ක්‍රියාත්මක කරපු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අද කාලේට ගැලපෙනවද? තාමත් ඒ කාලේ කරපු දේවල් අද කාලේ කරන්න ඕනේද? ඒකෙන් එදා සිද්ධ වෙච්ච අභිමතාර්ථ තාමත් ඉෂ්ට වෙනවද? මේක ඇත්ත කතා කරන්න. ඔබට දැනෙන අත්දැකීම ඔබ රාජ්‍ය සේවකයෙක් නම්
මේ රාජ්‍ය සේවය කියන්නේ ඇත්තටම මහජන සේවයනේ. අපි ගවර්න්මන්ට් සර්විස් කියලා කිව්වට රජයෙන් සේවය කරන්නේ මහජනයාටනේ. මහජනයාට සේවය කරන තවත් පිරිසක් පීඩාවට පත් කරන්න ඕනේද? අපි මේක තමයි අද දවසේ කතා කරේ සරලව සැකෙමින්. දැන් ඔය සමහර වෘත්තීය සමිති තියෙනවා විවිධ ඉල්ලීම් කරනවා. හැබැයි මම දැක්කේ නෑ රාජ්‍ය සේවය අපි දෙන්නට මොකක්ද අමාරුවකට කතා කළාට රාජ්‍ය සේවයේ මිනිස්සු කතා කරන්නේ නැහැ අපිට දුෂ්කර සේවය එපා. අපිට දෙන්න ගමේ Tamanට ආසන්නේ කිලෝමීටර් කීපයක පරතරය අපිට තියලා දෙන්න. ඒ ප්‍රදේශයේ තියෙන දුප්පත් පාසලකට මම යන්නම් ගුරුවරයෙක්. ඉතින් ඒකට ප්‍රශ්නයක් නැහැ. නගරේ තියෙන ප්‍රධාන පෙළේ පාසලට යන්න දෙන්න කියන නෙමෙයි මේ කියන්නේ. මේ දිස්ත්‍රික්කය ඇතුලේ තියෙන මිනිහෙක්ට සාමාන්‍යයෙන් උදේ 6ට අවදි වෙලා 7:00 වෙනකොට යන්න පුළුවන් ඉස්කෝලයක්. හරි. උදේ 6ට අවදි වෙලා 8 වෙනකොට යන්න පුළුවන් රෝහලක්. හරි. උදේ 6ට අවදි වෙලා 8:00 වෙනකොට තමන්ගේ මෝටර් සයිකලෙන් යන්න පුළුවන් AGOPස් එකක් ගොවිජන සේවා කාර්යාලයක්. තමන්ගේ දරුවෝ ටික ඉස්කෝලේට දාලා මහත්තයට කෑම එකත් හදලා දීලා යන්න පුළුවන් තැනක්. මේක හරි සරලව සංකීර්ණ කරගන්න නැතුව මිනිසුන්ගේ ජීවිතات එක්ක සෙල්ලම් කරන්නේ නැති රාජ්‍ය සේවකයෙක් හැදුවොත් ඒ රාජ්‍ය සේවකයා තමන්ගේ උපරිමය මිනිසුන්ට දෙයි කියලා අපි විශ්වාස කරන නිසා මේ වගේ පීඩිත මිනිස්සු අපිට හම්බ වෙන නිසා අපි මේ මාතෘකාව කතා කරනවා. මේ මාතෘකාව ගැන ඔබේ හදවතට එකගව ඇත්ත අදහස් අපිට කියන්න ඉදිරිපත් වෙන්න. දැන් අපි දැක්කා වෘත්තීය සමිති හදාගනිද්දිත් අපේ වෘත්තීය භාවය සම්බන්ධයෙන් ගැළපෙන මිනිස්සුද ඒ වගේ තනතුරු වලින් නේ. හරි. සමහර වෙලාවට හාමුදුරුවෝ කෙනෙක් තමයි වෘත්තීය සමිතියේ ඉන්නේ. ඒ වෘත්තීය කරන කෙනෙක්වත් නෙමෙයි. සමහර වෙලාවට අදාළම නැති වෙන කෙනෙක් ඒ වෘත්තීය සමිතියේ නායකයෙක්. වෘත්තියට ආදරය කරලා වෘත්තිය කරන ගමන් ඔබේ කොටසත් කරන ගමන් ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න. අර පඩිමදි තෙල් කෝට එක වැඩි කරන්න කියනවට වඩා අන්න ඒ වගේ වට සරල උත්තර තියෙනවා මේ එහෙම. සමහර වෙලාවට ඔය ගුරු සේවය සම්බන්ධයෙන් මේ කතාව මීට කලින් අපි අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ ඉහළ නිලධාරීන් එක්ක කතා කරද්දී ඔවුන් කිව්වේ ගමේ ඉස්කෝලේට දාන්න පුළුවන් මල්ලි. ප්‍රශ්නේ තියෙන්නේ ගමේ මිනිස්සු තරහයි. එයා අපි ගෙදර ළමයා හොඳට ඉගෙන ගන්නකොට ටීචර් එයාට වල කපනවා. එහෙම කතන්දරත් අපිට කිව්වා. මූ අරුගේ දුව මූ අරුගේ පුතා මුන්ට පුළුවන් අපේ ළමයිට උගන්වන්න කියලා තාමත් අර ගෝත්‍රික ගති තියන් ඉන්නවනම් ඒවත් මේ ප්‍රතිපත්ති හැදෙන්න මනුෂ්‍යක හේතුවක් වෙන්න පුළුවන් ඒ කාලේ. ඒ හේතු සලකා බලලා සමහර වෙලාවට මේ වැඩේ වෙන්නේ නැති. හැබැයි තවදුරටත් අපි ওই ගෝත්‍රික මානසිකත්වයෙන් එළියට යනවා. අපි අද තරඟ කරන්නේ ගමේ ඉන්න කමලක්කගේ දරුවත් එක්ක නෙවෙයි. හරි? අපි හෙට උපාධියක් අරගෙන try කරන්නේ රනිල්ගේ දුවයි මගේ පුතයි අතර ගැටුමක් සම්බන්ධයෙන් නෙවෙයි. අපිට ඊළඟට ලෝක වෙළඳ පොලේ රැකියාවට අභියෝග කරන්න වෙන්නේ ඇමරිකාවේ ඉන්න දරුවෙක් එක්ක. එහෙම නැත්නම් චීනයේ ඉන්න දරුවෙක් එක්ක. මැලේසියාවේ, සිංගප්පූරුවේ, ඉතාලියේ, කොරියාවේ ඉන්න දරුවෙක් එක්ක. එතකොට අපි මේ ලින්කට ඇතුලින් එබිලා බලලා ඒක මාරයි කියලා හිතනවට වඩා මෙතනින් එහා ලෝකයක් තියෙනවා කියලා තේරුම් ගන්න මේ වගේ ප්‍රතිපත්ති මේ වෙනස්කම් වලට යන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. මේ කතාව කළේ අපේ වුණාවට නෙමෙයි. මේ සම්බන්ධයෙන් අපිට පෞද්ගලිකව කීප දෙනෙක් කිව්වා ගැලරිය ඇතුලේ කතා කරන්න මේක අපේ ප්‍රශ්නයක් කියලා. ඒ යෝජනාව කරපු සියලුම රාජ්‍ය සේවකයන්ට වෘත්තීය සමිති වලට අපි අපේ ස්තුතිය පුද කරනවා. රනිල් කිව්වා වගේ ඔබ මුහුණ දුන්නු ගැටලු මේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔබට යම් කිසි අදහසක් තියෙනවා. ඇත්තට මේක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. අපි කතා කළා විතරයි. මේ අපි කළ යුතුයි කියලා යෝජනා කරනව නෙවෙයි. ඔබේ අදහස සමාජගත කළා. ඔබ මේකට එකඟ වෙන්න පුළුවන්, විරුද්ධ වෙන්න පුළුවන්. ඔබේ අදහස යටින් කමෙන්ට් කරන්න. අද පුංචි රතිඤ්ඤයක් තරමටවත් ඔබට මේක දැනුනේ නැතුණාට හෙට මහා බෝම්බයක් තරමට මේවා පත්තු වෙන්න පුළුවන්. එහෙම පත්තු වෙන නම් ඔබේ නිදහස් අදහස් අපිත් එක්ක කතා කරන්න ඕනේ. ඔබේ කමෙන්ට් අපිත් එක්ක බෙදා ගන්න ඕනේ. එහෙම වුණොත් එහෙම මේ කතාව ඉස්සරහට මේ ප්‍රතිපත්ති හදන්න විශාල බලපෑමක් කරන්න පුළුවන් තත්වයටම අපිට ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ නොබියව අපි කමෙන්ට් එකකින් පටන් ගමු. ඔබේ හාල්මිට මේක ඇඳහැලියට දාන්න. රට වෙනුවෙන් යමක් කරන්න ඉදිරිපත් වෙන්න. ගැලරිය විචාරශීලී පුරවැසියන් ඕනෑ කර තිබේ.